Hi guys! ඔයාලා ලංකාවේ ස්විට්සර්ලන්තය කියලා හඳුන්වන තැනක් ගැන අහලා තියෙනවද? මීදුමින් වැහුණු කඳු යායවල්, පයින් වනාන්තර, සීතල සුළඟ මේ හැම දෙයක්ම එකම තැනකින් බලා ගන්න පුළුවන් අපූර්ව තැනකට තමයි අද අපි යන්නේ. ඒ තමයි මාතලේ දිස්ත්‍රික්කයේ සැඟවිලා තියෙන සුන්දර වැවක්. සෙම්බුවත්ත වැව බලන්න තමයි මේ උදේ හනිකට අපි පිටත් වෙලා ගමන පටන් ගත්තේ. අපි ගමන පටන් ගත්තේ කොළඹ ඉඳලා. කොළඹ ඉඳලා පාන්දර 4ට වෑන් එකේ තමයි අපි සෙට් එකම යන්නේ. අපි ගියේ කුරුණෑගල පැත්තෙන් නිසා අපිට ඇතුගල කන්ද බලා ගන්න පුළුවන් වුණා. ඔය තියන්නේ කන්ද. ඉතින් එමින් ඉතිස්සරාට යද්දී ඔන්න පාර දෙකට බෙදෙනවා. ඉතින් අපි යන්න ඕනේ කන්ද උඩහට. මොකද ඒ අපූර්ව ලංකාවේ පිටලා තියෙන සුන්දරම වැව තියෙන්නේ කන්දක් උඩ. ඉතින් අපි ඕම කන්ද උඩට වෑන් රථයක් දාගෙන මේ යන ගමන් තමයි ඉන්නේ. අපි මේ ට්‍රිප් එක ප්ලෑන් කරේ අයහපත් කාලගුණ තත්ත්වයක් මැද. ඉතින් අපි කුරුණෑගල දාලා තමයි සෙම්බුවත්ත වැව බලන්න ගියේ. මොකද කිව්වොත් නුවර පාරේ ස්වභාවික ආපදාවලින් පාර ගොඩාක් ඩැමේජ් වෙලා තිබුණා කියලා අපිට නිවුස් එකක් ආපු නිසා. ඔයාලට නුවර පාරින් යනවා නම් ගොඩක් ළඟයි. නුවර පාරින් යනවා නම් කිලෝමීටර් 143ක් වගේ තමයි තියෙන්නේ. අපි ගියේ කුරුණෑගල පාරින් නිසා කොළඹ ඉඳලා කිලෝමීටර් 159ක් වගේ තියෙනවා සෙම්බුවත්ත වැව බලන්න. මේ කොටසත් බලන්නකෝ දිත්ව කරපු හරියක්. තාමත් තියෙන ආයගේ සලකුණ එතන රැඳිලා තියෙනවා. ඉතින් අපි ඒවත් බලාගෙන මේ පරිස්සමට යන්නේ කන්ද මුදුනට තමයි. පාරවල් එදා නම් හොඳටම මඩ වෙලා තිබුණේ. පාර ඔන්න ඔතනින් දෙකට බෙදනවා. මේ වෙල්කම් බෝඩ් එකත් එක්කම ඔයගලන්ට යන්න තියෙන්නේ උඩහට තියෙන පාරෙන් තමයි. සෙම්බුවත්ත වැව පිහිටා තියෙන්නේ ඇල්කඩුව වතු යාය මැදින් තමයි යන්න තියෙන්නේ. ඒ වතු යාය මැදින් උඩටම ගියාම තමයි සෙම්බුවත්ත වැව අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔය පාර මුලදී නම් කාපට් කරලා තියෙන්නේ. යන්නම තියෙන්නේ මඩ වෙච්ච ගල් මුල් වලින් පිරුණු පාරක් තමයි බලා ගන්න වෙන්නේ. ඉතින් ඔයාලා කාර් එකක වගේ නෝනම් පොඩ්ඩක් දෙපාරක් හිතලාම එන්න. ඉතින් අපි පොට්ට මේ යන්නේ ඒ සුන්දර වැව බලන්න. ඔය තියෙන පාර දැක්ක නේද? ටිකක් විතර මඩ වෙලා. ඉතින් ඇල්කඩුව වතුයාය ගැන මං කියවනේ. මේ තියෙන්නේ වතුයාය තමයි. බලන්න කොච්චර සුන්දරද කියලා. මේ මීදුමින් පිරීලා මීදුම් ලෝකයක් වගේ තමයි තිබුණේ අපි ගිය දවසේ. ඇත්තටම ඔයාලා දන්නවනේ කොළඹ කියන්නේ බිල්ඩින් ගොඩනැගිලි වලින් පිරුණු ලෝකයක්. ඉතින් ඒ ලෝකෙන් ඈතකට ගියාම මේ වගේ කොළ පාට පරිසරයකට අපිට යන්න පුළුවන්. මේ ඉන්නේ ඉතින් අපි සෙට් එක. අපි මේ ට්‍රිප් එක ගියේ යාළුවොත් එක්කනේ. ඔන්න ඉතින් ඒ දුෂ්කර ගමන පව කරලා අපි ආවා සෙම්බුවත්ත වැවේ එන්ට්‍රන්ස් එක ළඟට. ඔයාලට ඈතින් පේන මම ඔය පෙන්නන්නේ අන්න එතන තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඉතින් ඔතනිනුත් යද්දි පොඩ්ඩක් කිමිහිට යන්න ඕනේ. මොකද අපි ගියේ වෑන් එකක. එතකොට පාරේ තත්ත්වෙත් හැටියට අපි යන්නේ ගොඩක් කිමින් තමයි යන්න ඕනේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි ගියේ වැසි දවස්වල නිසා කූඩැල්ලෝ නම් අධිකයි. ඉතින් කූඩැල්ලොන්ට පිළියමක් විදියට අපි නම් එදා ලුණු වතුර අරන් ගියා. ඔයාලට පුළුවන් නම් සබන් ඒ වගේ දේවල් අරන් යන්න. මොකද කූඩැල්ල ගොඩාක් පිරීලා හිටියා. ඔන්න ඉතින් අපි උඩටම ආවා. වෑන් එකත් පාකින් එකේ දාලා ටිකට් ගන්න තමයි අපි ගියේ. එක්කෙනෙකුට රුපියල් 400ක් වුණා. අපි 10 දෙනෙක් ගිය නිසා රුපියල් 4000ක් විතර අපිට වියදම් වුණා. ඔයාලට එන්ට්‍රන්ස් වෙන්න කලින්ම වොෂ්රූම් එකම තියෙනවා. පිරිසිදු වොෂ්රූම් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට කෑම මොනාරි ගන්නවා නම් එතනින්ම ගන්නත් පුළුවන්. ටී කොෆි බොන්නේම ප්ලේස් තියෙනවා එතන. දැන් ඉතින් අපි එන්ට්‍රන්ස් වෙන්න තමයි යන්නේ. ඉතින් ටිකට් කවුන්ට් එකේ ඉඳලා වැව ළඟට තියෙනවා කිලෝමීටරයක් විතර.
ඔයාලට පුළුවන් ඔයාලගේ වාහනයෙන් මුඩට යන්න. නමුත් අපි ගිය දවස්වල වැස්ස නිසා අපි අවදානමක් ගන්න ලෑස්ති වුණේ නැහැ. ඉතින් අපි යාළුවෝ සෙට් එකත් එක්ක ගිය නිසා කයියක් ගාගෙනම උඩට යනවා කියලා තීරණය කළා. කිලෝමීටරයක් කියන්නේ අපිට ඇවිදින්න පුළුවන් දුරක්නේ. ඔයාලට ඕන නම් ත්‍රිවිල් එකේ යන්නත් පුළුවන්. එතන ත්‍රිවිල් ඩ්‍රයිවර්ස්ලා කොට දෙනෙක් ඉන්නවා. රුපියල් 400ක මුදලක් අය කරනවා. ඉතින් අපි 10 දෙනෙක් ගිය නිසා අපිට ත්‍රිවිල් ගන්නව නම් ත්‍රිවිල් 3ක් 4ක් විතර ගන්න වෙනවා. ඉතින් අපි ඇවිදලා යන්න තීරණය කරේ අපේ බජට් එකට වාසි නිසා. ඒ ඇවිදලා යන පාර නම් හරිම ලස්සනයි. මහන්සියක් නම් දැනෙන්නේ නැහැ. ඉතින් ඕම ඉස්සරහට ගිහලා අපේ වම් අත පැත්තට තමයි අපි ඇරෙන්න ඕනේ. ඔන්න ඔය මම පෙන්නන පාරේ. ඒ පාර නම් චුට්ටක් කැඩිලා තිබ්බා. මොකද මම මීට කලිනුත් සෙම්බුවත්ත ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ තමයි මේ පාර ඩැමේජ් වෙලා තියෙන්නේ. ඉතින් අපි යාළුවෝ සෙට් එකත් එක්ක ඕන්න අපි උඩට නැගගෙන යන ගමන් තමයි මේ ඉන්නේ. අපි මේ බැස්ස වෙලේ නම් පොඩි පොදයක් ගැව්වා. එනට අපි කලින්ම සූදානම් වෙලා ගිය නිසා කුඩේම හරගෙන තමයි අපි ගියේ. ඔන්න ඔය තමයි පාර. පාර බලා ගන්නකෝ. සෑහෙන මඩ වෙලා තියෙනවා. කූඩැල්ල ගොඩාක් හිටියා මෙතනදිත් අපිට හම්බුණා. මේ දුමෙන් පිරීලා තියෙන මේ සුන්දර පාර ගැන කියන්න නම් ඉතින් වචන නැහැ. ඔන්න ඉතින් මම ඔම ඇවිදලා යන ගමන් මේ වැවගෙන විස්තර ටිකක් කියන්නම්කෝ. මුහුදු මට්ටමේ සිට මීටර් 1140ක් ඉහළින් පීඩා තියෙන මේ වැව ඇත්තටම ස්වභාවිකවත් නෙවෙයි. 1949 බ්‍රිතාන්‍ය පාලනය සමය තිබුණනේ. එතකොට පෝලෝ ක්‍රීඩාංගණයක් විදියට තමයි මේ වැව පාවිච්චි කරලා තියෙන්නේ. පස්ස කාලෙක තේ කර්මාන්ත ශාලාවට විදුලිය ගන්න තමයි මේක කුඩා ජලාශයක් බවට පත් කළේ. හැබැයි 2005 අවුරුද්දේදී වතු කල්පනාකාරීත්වය සහ සේවකයෝ එකතු වෙලා මේක ලස්සන පරිසර සුන්දරත්වයක් විදියට වෙනස් කරලා තියෙනවා. සංචාරක ආකර්ෂණය දිනා ගන්න තමයි මේ වගේ දෙයක් කරේ. බලන්නකෝ මිනිසුන් නිර්මාණය කළා කියලා කියන්න බැරි තරමටම හරි අපූර්ව වැවක් මේක. මේ මුඩටම ඇවිදන් යද්දී අපිට හම් වෙනවා කෘත්‍රිමව නිර්මාණය කරපු දියැල්ල. ඒකත් හරි ලස්සනයි. එදා නම් වතුර චුට්ටක් අඩුවෙන් තිබුණේ. නමුත් ලස්සනයි. බලන්නකෝ ඉතින් ලස්සන මිනිස්සු නිර්මාණය කරා කියලා කියන්නවත් පුළුවන්ද? මෙතනදී ඔයාලට විස්තර කරන්නේ මේ අපූර්ව දියැල්ල ගැන තමයි ඉතින්. ඒකයි මම මේ කීකිය පොඩ්ඩක් මේ උඩහට ඇවිදින්නේ. යාළුවෝ ටික නම් එතන ඉඳලා ෆොටෝස් එම ගහලා තමයි ආවේ. ඉතින් යංකෝ මගෙත් එක්ක සෙම්බුවත්ත වැව ළඟයිනේ. ඉතින් තව චුට්ට දුරයි තියෙන ඇවිදින්න. අපි යමු උඩහට. ඔයාලා ඇවිදිනවා නම් අනිවාර්යෙන් වතුර බෝතල්ලේම අරන් එන්න. මොකද කිව්වොත් ටිකක් විතර මහන්සියක් දැනෙනවා මේ ගමනේදී. කිලෝමීටරයක් විතර ඇවිදින්න තියෙනවනේ අපිට. අපිට මෙතනදී හරි අපූර්ව විව් එකක් බලා ගන්න පුළුවන්. නමුත් අපි ගියේ වැස්ස දවසකනේ. ඉතින් මේ දුමින් වැහිලා තිබුණේ. අපිට නම් බලා ගන්න බැරි වුණා. මට කියන්න අමතක වුණානේ. අපි සෙම්බුවත්ත වැවට ළඟා වෙද්දී නම් හරියටම උදෑසන 8:20 විතර ඇති වෙලාව. මේ වෙලාවෙදී නම් ඉතින් ඇවිදලම ටිකක් මහන්සි ඉතින්. ඔන්න ආවා ඉතින් සෙම්බුවත්ත එන්ට්‍රන්ස් එක ළඟට. ඔන්න උඩ තියෙන්නේ සෙම්බුවත්ත එන්ට්‍රන්ස් එක. බලන්නකෝ තියෙන ලස්සන මේදුම පිරීලා නේද? හරිම ලස්සනයි. අපි උඩට යද්දි පොඩි පොදයක් නම් තිබුණා. නමුත් වැස්ස නම් අපිට බාධාවක් වුණේ නෑ අපේ ගමනට.
ඔයාලා ගන්නේ ටිකට් එකේ ගානට නම් ඇත්තටම වටිනවා. මොකද කිව්වොත් මේ තැන ඇත්තටම නීට්, ක්ලීන්, හරිම ලස්සනයි. හොඳට මෙයින්ටන් කරගෙන යනවා. මේකේ සේවකයෝ ගොඩාක් වැඩ කරනවා. මේ වැව මෙච්චර ලස්සනට තියාගන්නවා. වැවට ඇතුල් වෙද්දිම අපිට පෙවුන view එක තමයි මේක. තනිකරම සුදු පාටයි. වැවත් පේන්නේ නැති තරමටම මීදුමෙන් වැහිලා. බලන්න ඉතින් ලස්සන මීදුම අතරින් මේම ඇවිදන් යද්දි දැනෙන්නේ හරිම සීතලක්. ඔයාලත් එනවා නම් අනිවාර්යෙන් ජර්සි මොනාරි අරන් එන්න. ඇත්තටම සීතලයි. අපි ගිය දවසේ නම්. ඔයාලට සෙම්බුවත් ආවම කරන්න ගොඩක් දේවල් තියෙනවා. වැව මැද්දේ ඇතලා තියෙන සිප් ලයින් එකේ යන්නත් පුළුවන්. කයාකින් ඔය බෝට්ටු පදින්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න සෙම්බුවත් වැවේ ගැඹුර අඩි 39ක් අතර වෙනවා. ඒ නිසා වැවේ නාන්න නම් සපුරා තහනම්. හැබැයි ඒ වෙනුවට කඳුකර උල්පත් අතරින් පිරුණු ලස්සන ස්වභාවික පූල් එකක් තියෙනවා. ඔයාලා නානවා නම් ඒකෙන් නාන්න. මම එතන වීඩියෝ එකේ අන්තිමට දාලා තිනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ස්වභාවික පූල් එකත් කොච්චර ලස්සනද කියලා. අපිට උතනදී හරි අපූර්ව යාළුවෙක් හම්බුණා. බලන්නකෝ එයා දෙන පෝස් එක. ඉතින් අපි ආවත් ෆොටෝ අරගෙන නකල් සංරක්ෂිත වනාන්තරයේ පීඨා තියෙන මේ පයින්ස් ගස් කැලේ මැදින් තමයි මේ ඇවිදන් යන්නේ. ඒ ගස් වලින් එන සද්ද නම් හරිම අපූර්වයි. හරියට සංගීතයක් වගේ. හිතේ තියෙන ප්‍රශ්න කොහොම සනසන්න පුළුවන් හරි අපූර්ව බේතක් තමයි ස්වභාව ධර්මය කියන්නේ. මං ඉතින් ස්වභාව ධර්මයෙන් එන කොච්චර වර්ණනා කළත් මදි. මනසේකේ සිතක් નિરાයාසින්ම නිවන්න පුළුවන් ඖෂධීය බෙහෙතක් කියලා කියන්න පුළුවන්. බලන්න මේ සුන්දරත්වය. ඒ මේදුම කුරුල්ලොන්ගෙන් සද්දේ ඈතින් ඇහෙද්දී ඊටට දැනෙන සැනසීම වචන වලින් පෙරලන්න අමාරුයි අපිට. අනිවාර්යෙන් ඔයාලත් මේ තැනට යන්න ඕනේ. ඒ තරමටම ලස්සනයි. හරිම ෆ්‍රීඩම් එකක් දැනෙනවා. ඉතින් අපිට ඒදී බවයාලුවක් හම්බුණා. බවයාලුව එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. ගොඩ දෙනෙක් මෙහෙදි බලා ගන්න පුළුවන්. බලන්නකො මේ කොළ පාට ඇස් වලට හරිම සනීපයක් නේද දැනෙන්නේ. සෙම්බුවත වැවේදී මේ වගේ වලට වාඩි වෙන්න පුළුවන් තැන් කීපයක්ම තියෙනවා. බලන්න කොතන වාඩි වෙලා බලනකොට ඒ වැවේ තියෙන අපූර්වත්වය මිනිසුන් නිර්මාණය කළා කියලා කියන්නවත් පුළුවන් දේ වැව. හරිම ලස්සනයි නේද? ඉතින් අපි එදා පන්දින සාදයකොත් සැමරුවා. සෙම්බුවත් ඉතින් වැවක් නේ. අපිට ඉතින් වැව වටේම යන්න පුළුවන්. වැව වටේ තමයි මම පෙන්නන්නේ. ඔන්න ඔතන තමයි අපි බර්ත්ඩේ පාටි එක සැමරුවේ. සමරලා ඔන්න ඔය පොඩි පාලමක් වගේ තියෙන්නේ. අන්න එතන එහා පැත්තට ගියාම හරි ලස්සන පාරක් අපිට හම්බ වෙනවා. චූටි චූටි කා පාට මල් වලින් පිරුණු පාරාදීසයක් කියලා කියන්නත් පුළුවන්. ඔය පැත්තෙන් තමයි අපිට යන්න තියෙන්නේ. ඔයාලා මොන හරි සෙල්ලම් කරනවා නම් මං කිව්වනේ කලින්ම බෝට්ටු කයාකින් කරන්න පුළුවන් ඔයාලට කියලා. අන්න ඒ පැත්තට යන්නේ අන්න ඔය පාරෙන් තමයි. බලන්නකේ කැලෑව කොච්චර ලස්සනද කියලා. ෆොටෝස් එහෙම ගන්න නම් හරි අපූර්ව තැනක්. මේ වගේ පොඩි පාරක් තමයි තියෙන්නේ මේ වැව රවුම වටේ යන්න. පයින්ස් ගස් කැලයත් එක්ක මේ පොඩි පාරේ යද්දී ඒ දැනෙන සීතල, ඒ ඈතින් පේන ලස්සන හරිම ලස්සනයි ඉතින්. බලන්න මං කලින් කිව්වේ චුටි චුටි කාපාට මල් තමයි මේ තියෙන්නේ. ඔයාලට මේ වගේ මල් ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් ටික වෙලාවකට පස්සේ මීදුම අඩු වුණා. මීදුම අඩු වුණායින් පස්සේ තමයි මේ වගේ පෑදිලි view එකක් අපිට බලා ගන්න පුළුවන්. නැත්තම් කලින් වගේ මීදුමක් තිබ්බනම් අපිට වැව පේන්නේ නැති තරමට මීදුමෙන් වැහිලා යනවා. එතකොට වැවක් තියෙනවද නැද්ද කියලාවත් හොයා ගන්න ටිකක් අමාරුයි. මෙන්න මේ පාර දිගේ ගියාම ඔයාලට සෙම්බුවත් වැවේ තියෙන රෙස්ටෝරන්ට් එක ළඟට යන්නත් පුළුවන්. එතනදී ඔයාලට ඕන කරන කෑම ලබා ගන්නත් පුළුවන්. ඉතින් මං කලින්ම කිව්වනේ ඔයාලට අර කයාකින් එහෙම පදින්න පුළුවන් තැනක් තියෙනවා කියලා. අන්න එතන තමයි උතන.
ඔයාලට මේ පෙන්නන තැන් වලින් ලස්සන ෆොටෝස් ගන්නත් පුළුවන්. ඉස්සරහින් තියෙන්නේ සෙම්බුවත්ත වැවේ view එක බලා ගන්න යන්න පුළුවන් තැනක්. එතනට ගිහිල්ලා සෙම්බුවත්ත වැව හරි අපූර්වට ඔයාලට බලා ගන්න පුළුවන්. එන්නකෝ ඉතින් මගෙත් එක්ක යන් එතනට පේන view එක කොහොමද කියලා බලන්න. ඔයාලට එන්ට්‍රන්ස් එකේ දැකගත්තා වගේම වොෂ්රූම් හැම දෙයක්ම සෙම්බුවත්ත වැව ඇතුළතදී ඔයාලට බලා ගන්න පුළුවන්. මේ අර මං කලින් කිව්ව නැචරල් පූල් එක තමයි. කඳුකර වතුර මැදින් තමයි මේ ජලය ගලාගෙන එන්නේ. ඉතින් ඔයාලට මේ හැම දෙයක්ම වෙනම අය කිරීමක් ඇතුව ඔයාලට සෙල්ලම් කරන්න විනෝද වෙන්න පුළුවන්. ඉතින් ඔන්න සෙම්බුවත්ත ලේක් එකට මම බායි කියලා අපේ දෙවෙනි ලොකේෂන් එකට තමයි යන්නේ. දෙවෙනි ලොකේෂන් එක බලා ගන්න නම් මගේ ඊළඟ වීඩියෝ එකත් ඔයාලට බලා ගන්න වෙනවා. ඉතින් මම දෙවෙනියට යන්න හිතාන් ඉන්නේ උන්නස්ගිරි වෝටර්ෆෝල් එක බලන්න. ඒක ගැන වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් මගේ ඊළඟ වීඩියෝ එකත් බලන්න. මගේ මේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා.